Welcome you all to the Sandy Seeker YouTube channel. ඔයාගේ වීඩියෝ එඩිටින් වැඩවලට කාලයක් තිස්සේ CapCut use කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අලුතින් CapCut use කරන්න පටන් ගත්තු කෙනෙක් වෙන්න පුළුවන්. මොකක්ද මේ CapCut කියන්නේ? අන්න එහෙම අහන ඔයගොල්ලෝ වෙනුවෙන් මම මෙහෙම කියලා ඉන්නවා. CapCut කියන්නේ ඔයාට professional level එකේ වීඩියෝ එකක් ගොඩක් lazying සහ ඉක්මනින් create කරගන්න පුළුවන් software එකක්. videos cut කරන්න, trim කරන්න, effect, transitions, filters, text, music add කරන්න මේ වගේ features ගොඩාක් එක එන software එකක්. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ කොහොමද CapCut වල pro features enable කරගන්නේ කියලා. විශේෂම දේ මේක free සහ legal method එකක්. right මුලින්ම ඔයා දැනට use කරන CapCut latest version එක uninstall කරගන්න ඕනේ. මෙතනින් CapCut uninstall කරගන්න පුළුවන්. ඒ විතරක් මදි. ඊට පස්සේ යන්න මේ පාත් එකට. මෙන්න මේ ෆෝල්ඩර් එකත් delete කරගන්න ඕනේ. දැන් ඔයාගේ browser එකට ගිහින් search කරන්න download CapCut from up to down කියලා. එන top link එක click කරාම ඔයා එනවා මෙන්න මේ වගේ page එකකට. මෙතනින් ඔයා පල්ලෙහාට scroll කරගෙන යන්න. මෙතනින් older versions කියන බටන් එක click කරලා එතනිනුත් පල්ලෙහාට ස්ක්‍රෝල් කරගෙන ඇවිත් මේ see more බටන් එක ක්ලික් කරන්න. මෙතනින් 1.4 කියන version එක තමයි ඔයා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඇයි අපි මේ පරණ version එකක් install කරගන්නේ? ඔව් මේ 1.4 කියන version එකෙන් පස්සේ ආපු versions වල තමයි අපිට ගොඩාක් features වල restrictions වැටුනේ. ඒවා use කරනවා නම් Pro version එක buy කරන්න කියලා අපිට message එකක් එනවා. ඒත් මේ version එකේ අපිට එහෙම case එකක් නැහැ. ඒ හැම feature එකක්ම free use කරන්න chance එක දීලා තියෙනවා. ඉතින් මෙතනින් CapCut 1.4 version එක download කරගන්න පුළුවන්. right. download වුණාට පස්සේ installation file එක run කරගන්න පුළුවන් ඔයාට. දැන් මෙතන tick එක දීලා install කරගන්න තමයි තියෙන්නේ. software එක open කරන්න කලින් ආයෙත් යන්න මේ පාත් එකට. මෙතන search කරන්න update කියලා. මේ ෆයිල් එකත් delete කරන්න. ඊට පස්සේ CapCut folder එකෙත් අපි read only enable කරගමු.
අපි මොකක්ද මේ කරේ කැප්කට්වල තියෙන ෆීෂ එකක් ඔටෝමැටිකලි ලේටස් වර්ෂන් එකට අප්ඩේට් කරගන්නවා අන්න ඒක නවත්තන්න තමයි අපි මේ වැඩේ කළේ දැන් අපි සොෆ්ටයක ඕපන් කරගෙන බලමු වැඩේ හරි ගිහිල්ලද කියලා පර්ෆෙක්ට් මෙතනදි ආයෙත් අපිට හැම ට්‍රන්සිෂන් එකක්ම ඉෆෙක්ට් එකක්ම ෆ්‍රී යස් කරන්න පුළුවන් වෙලා තියෙනවා ඉතිං ඕගල්ලන්ට පේමන්ට එකක් කරලා කැප්කට් ලේටස්ට් ප්‍රෝවර්ෂන් එකටම යන්න පුළුවන්නන් අනිවාරෙන් යන්න එතනදී AI බේස් වෙච්ච තවත් ෆීචර්ස් කලෙක්ෂන් එකක්ම ඕගොල්ලන්ට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් යන්න කලින් අද වීඩියෝ එක ගැන වගේ අයිඩියා එක කමෙන්ට් එකක් දාගෙනම යන්න අද වීඩියෝ එක ගොඩක් යූස්ෆුල් වෙයි කියලා හිතන ඔයාගේ ළඟම යාළුවාටත් වීඩියෝ එක ෂෙයා කරන්න ඔයාට පුළුවන්. රයිට් එහෙනම් ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.